සුබ දවසක් සිදු දෙනාටම අද වලට පෙන්වන්න හදන්නේ පොඩි හැඳින්වීමක් කරන්න හදන්නේ Komatsu 155 ඒ කියන මොඩල් එකේ ඩෝසර් එකේ ඩිස්ප්ලේ එකේ තියෙන සෙටින් ගැන පොඩි අවබෝධයක් දෙන්න හදන්නේ ඔයාලට. හරියට බලමු. අපි ඉස්සෙල්ලාම ඩිස්ප්ලේ එක මේ වගේ ආපුවාම සෙටින් වලට යන්න ඕනේ. සෙටින් වලට ආපුවම පස්සේ මේ වගේ අපිට ඩිස්ප්ලේ එක පෙන්නනවා. එතකොට මේ තියෙන ෆන්ක්ෂන් ටික අපිට දැන් සාමාන්‍යයෙන් අපි මේකේ සර්විස් කරලා ෆිල්ටර් සනමන මාරු කරපුවම අපිට බලා ගන්න පුළුවන්. මේන්ටනන්ස් රෙකෝඩ් වල තියෙනවා ඒ විස්තර ටික. මේ තියෙන්නේ ඒ විස්තර ටික. සම්පූර්ණ වාහනයේ තියෙන ෆයිනල් ඩ්‍රයිව්, එන්ජින් ඔයිල්, ට්‍රාන්ස්මිෂන් ඔයිල්, හයිඩ්‍රොලික් ඒ වගේ සියලුම ෆිල්ටර්ස් ඒ ටික ඔක්කොම මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. ඊට අමතරව මෙතන තියෙනවා මේ මෙතනින් අපිට ගිහිල්ලා මෙතනින් බලා ගන්න පුළුවන් abnormal records වල mechanical system එකේ මොන හරි fault තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. එතන එහෙම fault තියෙනවා නම් මෙතන මේ විදිහට පෙන්නනවා. එතකොට ඊට පස්සේ ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එකේ ෆෝල්ට් එක මොනවා හරි තියෙනවා නම් ඒක බලා ගන්න පුළුවන්. ඒක මෙතන පෙන්නනවා. මේ තියෙන්නේ දැන් ඒ වගේ ෆෝල්ට් තියෙන ෆෝල්ට් තමයි මේ පෙන්නන්නේ. එතකොට අපිට ඒක බලලා සෙන්සර් චෙක් කරලා මොනවද ෆෝල්ට් එක කියලා බලලා ඒක අපිට හදන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන එයාර් කන්ඩිෂන් එකේ සිස්ටම් එකේ තියෙන ෆන්ක්ෂන් ටික ඒකත් අපිට මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒක බලා ගන්නත් පුළුවන්. මේ දැන් මේ ඔයාලට පේනවා ඇති මේ ටික ඔක්කොම නෝමල් තියෙන්නේ. කියන්නේ මේකේ මොන හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම අපිට ඒක මෙතනින් බල්ලිවලා හදන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන මේ ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එකේ ෆෝල්ට් ආපුවම අපිට ඒක රිපෙයාර් කරලා ඉවරලා ඒක අපිට සිස්ටම් එකෙන් ක්ලියර් කරන්න පුළුවන්. නමුත් මෙතන තියෙන මේ මෙකැනිකල් සිස්ටම් එකට ගිහිල්ලා මෙතනින් අපිට ඒ ටික අයින් කරන්න බෑ, ක්ලියර් කරන්න බෑ. අර ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එකේ ඒ දේ කරන්න පුළුවන්. ඊට අමතරව මෙතන තව තියෙනවා මම මේවට ප්‍රධාන ටික විතරයි කියන්නේ. අපිට ඉන්ජෙක්ටර් චෙක් කර ගන්න පුළුවන් මේකේ තියෙන ඉන්ජෙක්ටර් ටික. මෙතන ගිහිල්ලා මේක පෙන්නලා තියෙන ඉන්ජෙක්ටර්ස් 6. එතකොට මේ ඉන්ජෙක්ටර් 6 සාමාන්‍යයෙන් ස්ටාර්ට් එකේ ටිකක් රත් වෙන්න තියලා එන්ජින් රත් වෙන්න තියලා තමයි අපි චෙක් කරන්න ඕනේ. එතකොට මේ ඉන්ජෙක්ටර් වලින් එකින් එකට අපිට බලන්න පුළුවන්. දැන් අපි තුමු මේ 4 වෙනි සිලින්ඩරේ නම් 4 වෙනි සිලින්ඩරේ සිලෙක්ට් කරගත්තා. ඒක සිලෙක්ට් කරගත්තාම එන්ජින් එකේ හඬ වෙනස් වෙනවා කියන්නේ ඒ ඉන්ජෙක්ටර් එක වැඩ කරනවා කියන එක. හඬ වෙනස් වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඉන්ජෙක්ටර් එක ෆේල්. එතකොට අපිට බලන්න ඕනේ ඉන්ජෙක්ටර් එක සවුත් වෙලාද, කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් තියෙනවද? ඒ ටික තමයි අපිට බලා ගන්න තියෙන්නේ. ඉතින් මේ වලට මම පෙන්නුවේ සරලව මේ පොඩි දෙයක් පෙන්නුවේ. මේක ඇත්තටම මේ දන්න හැමදාම කියන වගේ දන්න කට්ටියට නෙමෙයි. නොදන්න කට්ටියට ඉතින් මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දෙන්න, කමෙන්ට් කරන්න, අඩුපාඩු තියෙනවා නම් කියන්න. ඊට අමතරව මට ෆලෝ කරලා සපෝට් එකක් දෙන්න. එනකොට සුබ දවසක්.